ප්‍රථමයෙන්ම මම ඔබ සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව මට ලබා දීම පිළිබඳව වැන්කූවර්වල ජීවත් වෙන ශ්‍රී ලාංකික ප්‍රජාව එක්ක ඔබ සියලු දෙනා එක්ක මෙහෙම වචනයක් කතා කළා ඔබ සියලු දෙනා මුණ ගැහෙන්න අවස්ථාවක් ලබා දීම පිළිබඳව මම මේ අවස්ථාව සංවිධානය කරපු ඒ සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මෙතන ඔබ සියලු දෙනා දිහා දැක්කම බැලුවම මම හිතන්නේ ලංකාව තුල සිදුවෙන වෙනසක් ලංකාව තුල සිදුවෙන පරිවර්තනයක් මෙතනත් නියෝජනය වෙනවා කියලා මට හිතෙනවා. සාමාන්‍යයෙන් අපි පිට රටකට ගියාම අපි සියලු දෙනා සියලුම ශ්‍රී ලාංකිකයන් එකම තැන මුණ ගැහෙන අවස්ථා අඩුයි. නමුත් අද ඒ වෙනස වෙලා තියෙනවා යම් තාක් දුරකටත් අපිට අද සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් හැටියට මෙහෙම එකම අවස්ථාවක මුණ ගැහිලා කතා කරන්න පුළුවන් වීමත් මම හිතනවා විශාල ජයග්‍රහණයක් කියලා. මම ගොඩක් වෙලා කතා කරන්නේ නැහැ කියලා හිතුවා සහෝදරයා චූටි අදහස් දැක්වීමක් ඉදිරිපත් කළා. ඊට පස්සේ ප්‍රශ්න අහන්න අවස්ථාව වැඩියෙන් තියන්න කියලා මම හිතුවා මොකෝ මම හිතන්නේ ඒක තමයි වැඩි සුදුසු. නමුත් මම ආරම්භයක් හැටියට මේක කියන්න කියලා හිතුවා. 2024 අපි හිතනවා අපේ රටේ ඓතිහාසික පරිවර්තනයකට අඩිතාලමක් තියන්න විශාල ජන සහභාගීත්වයක් තුලින් අපිට වෙනසක් කරා අපේ බලය වෙනස් කරන්න අපිට අවස්ථාවක් ආවා. ඒ මොහොතේ බැරෑරුම්කම මම හිතන්නේ අපි හොඳින් තේරුම් ගත යුතුයි. මේක තවත් ඒ කාණ්ඩු මාරු වීමක් නෙවෙයි. ඇත්තටම රටේ ජනතාව විශාල බලාපොරොත්තු රාශියක් එක්ක රට තුල ශේෂ්ත්‍ර ගණනාවක පරිවර්තනයක් වෙනුවෙන් එකතු වුණු මොහොතක්. එතකොට ඒ මොහොත තුල අපි ඒ ලැබපු ජනවරම ඇත්තටම සුවිශේෂයි. ඒ ජනවරම ගැන අපි හොඳින් අවබෝධයෙන් වැඩ කරන්නේ ඒ ජනවරම ආරක්ෂා කිරීමත් ඒ ජනවරම තුල තියෙන බලාපොරොත්තු වෙනුවෙන් වැඩ කිරීමට අපි සියලු දෙනා බැඳිලා ඉන්නවා. අපි සියලු දෙනා ඒ වෙනුවෙන් කැප වෙලා ඉන්නේ. මොකද්ද මේ පරිවර්තනය කියලා අපි බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ ජනතාව මොකද්ද බලාපොරොත්තු වෙච්ච පරිවර්තනය කියලා මම කෙටි අදහසක් කියලා ඊට පස්සේ ඔබ සියලු දෙනාටම ප්‍රශ්න අහන්න අවස්ථාව දීලා මම කතා කරන එක කෙටියෙන් කියන්නම් කියලා මම හිතුවා. ඒ පරිවර්තනය ශේෂ්ත්‍ර ගණනාවක් තුල අපේ රටේ අපි බලාපොරොත්තු වෙන්නේ. මම හිතන්නේ ප්‍රථමයෙන්ම සියලු දෙනා බලාපොරොත්තු වෙන්නේ දේශපාලන සංස්කෘතියේ වෙනසක්. ප්‍රජාතන්ත්‍රවාදී රටක් තුල තමන්ගේ මහජන නියෝජිතයන් සහ ජනතාව අතර තියෙන සම්බන්ධතාවය අපේ රටේ විතරක් නෙවෙයි අද ගෝලීය වශයෙන්ම බැලුවොත් ඒක කඩා වැටිලා බිඳ වැටිලා දුර්වල වෙලා තියෙන තැනක් තුල ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගෙන යාමට විශාල අභියෝග ගණනාවක් ඒ නිසාම ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ මූලික වශයෙන් දියුණු රටක දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවාදී රටක් කියන්නේ මහජන නියෝජිතයන් පුරවැසියන් අතර විශ්වාසයක් ඇති වෙන්න ඕනේ. සමාජ සෝෂල් කොන්ට්‍රැක්ට් එකක් තුල ඒ සෝෂල් කොන්ට්‍රැක්ට් එක රැකෙයි කියන විශ්වාසය ජනතාවට තියෙන්න ඕනේ. ඒ සෝෂල් කොන්ට්‍රැක්ට් එක ඒ සමාජ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ආයතන ඒ සමාජ ආයතන ඒ දේශපාලන ආයතන සමාජ ආයතන රාජ්‍ය සේවය ඒ වෙනුවෙන් ජනතාව වෙනුවෙන් වැඩ කරයි කියන විශ්වාසය මිනිස්සු තුළ තියෙනවා. මේ විශ්වාසය කඩා වැටිලා තියෙන අවස්ථාවක් කියන්නේ සමාජ ආර්ථික දේශපාලන අර්බුද ගණනාවකට මුහුණ දෙන සමාජයක්. එවැනි තත්වයක් තුල තමයි අපි 2024 බලයටපත් වෙන්නේ. එතකොට එතනින් අපේ මූලික වශයෙන් ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඒ නව දේශපාලන සංස්කෘතියක් රට තුල ඇති කරයි කියලා. මම හිතනවා ඒක අපිට ඒ දේශපාලන සංස්කෘතිය වෙනස ඇති කරන්න අපිට මේ පහුගිය මාස කිහිපය තුල හැකියාව ලැබිලා තියෙනවා.
මොකක්ද මේ දේශපාලන පරිවර්තනය කියන්නේ? දේශපාලන සංස්කෘතියේ වෙනස කියන්නේ අපේ රටේ දශක ගණනාවක් තුල ඇති වෙලා තිබ්බ ඒ දේශපාලන සංස්කෘතිය තුල ඇති වෙලා තිබ්බ දේ ඒ නායකයන්ට තමන්ගේ මහජන නියෝජිතයන් ජනතාවගෙන් දුරස් වෙලා ජනතාවට වඩා ඉහළින් ඉන්න වෙනම විශේෂිත කණ්ඩායමක් කියන ඒ හැඟීම අපිට වෙනස් කරන්න පුළුවන් වෙලා තියෙනවා. දූෂණය කියන එකට කිසිම තැනක් දෙන්නේ නැති පාලනයක් ඇති කරන්න අපිට හැකි වෙලා තියෙනවා. ජනතා මුදල් අවභාවිතා නොකරන ජනතා මුදල් කියන එක පත්වෙච්ච මහජන නියෝජිතයන් හැටියට ඒක අපිට අවශ්‍ය විදියට පරිහරණය කරන්න තියෙන දෙයක් නෙවෙයි. ජනතා සුබසත්සිද්ධිය වෙනුවෙන් රැකගත යුතු දෙයක් හැටියට දකින පාලනයක් ඇති කිරීමට හැකියවීම මම හිතන්නේ අපි ලබාගත් විශාල ජයග්‍රහණයක්. ඒ නිසාම තමයි අපිට හැකි වෙලා තියෙන්නේ මම හිතන්නේ අවුරුදු ගණනාවකට පස්සේ රට තුල කුඩාම කැබිනට් එකක් තුලින් මේ ආණ්ඩුව පිහිටවගෙන වැඩ කරන්න ඒ වගේම තිබ්බ පහුගිය රජයන් පහුගිය ජනතා නියෝජිතයන් ලබාගත් වරප්‍රසාද ගණනාවක් පාවිච්චි නොකර රටේ පාලනය කරගෙන යන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි නීතිය සියලු දෙනාටම ක්‍රියාත්මක කිරීම උස් පහත් ભેදයක් නැතුව බලයේ ඉන්නේ කවුද බලයේ නැත්තේ කවුද කියන ඒ වෙනස නැතුව සියලු දෙනාටම නීතිය සමානව ක්‍රියාත්මක කරන ඒ කියන්නේ විශේෂයෙන්ම අපේ නීතිය ක්‍රියාත්මක කරන්න තියෙන ආයතන වලට බය නැතුව නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් පරිසරයක් අපි ගොඩනගා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ජනතාවට වගවීම ආණ්ඩුවේ ප්‍රථම වගකීමක් ලෙස දකින පාලන ක්‍රමයක් ඒ සංස්කෘතියක් අපිට හදා ගන්න අපිට පුළුවන්කම වෙලා තියෙනවා. ඒක තමයි මම හිතන්නේ ඇත්ත වශයෙන්ම කිව්වොත් අපිට අපේ බලාපොරොත්තු වෙච්ච විශාල දෙයක් සහ අපිට ඉතාමත්ම ඉක්මනින් කරගන්න පුළුවන් වෙච්ච වෙනස. ඒ දේශපාලන සංස්කෘතිය තුල ඇති වෙලා තියෙන වෙනස. නමුත් ඔබ සියලු දෙනාත් එකඟ වෙනවා ඒ දේශපාලන සංස්කෘතිය වෙනසින්ම පමණ රට තුල තියෙන ඒ අර්බුද රාශිය අපිට නිවැරදි කරන්න හෝ ඒවට විසඳුම් හොයන්න බෑ. නමුත් ඒ දේශපාලන සංස්කෘතිය වෙනස නොකර ඒ කිසි දෙයක් අපිට කරන්න බැරි වෙනවා. ඒ නිසාම තමයි අපි මේකට මෙච්චර අවධානයක් දුන්නේ. නමුත් ඒ වගේම තමයි අපේ රටේ අපිට මුණ දීලා තියෙන ප්‍රධානම තව ගැටලු දෙකක් තමයි ඔබ සියලු දෙනාම දන්න ඒ ආර්ථික අර්බුදය සහ සමාජ අර්බුදය. ආර්ථික අර්බුදය කාලයක් තිස්සේ නිර්මාණය වෙච්ච කාලයක් තුල අපේ ආර්ථිකය අතිශයින්ම දුර්වල පදනමක් මත ක්‍රියාත්මක වෙච්ච ලෝකය වෙනස් වෙන විදියට ලෝකය තුල ඇතිවෙන අර්බුද වලට මුහුණ දීමට නොහැකි සහ අසමානතා ගණනාවක් නිර්මාණය වෙච්ච ආර්ථිකයක් තමයි අපේ රටේ තිබ්බේ. සහ දැනටත් යම්තාක් දුරකට තියෙන්නේ. ඒ කියන්නේ කිසිසේත්ම මේ අද ලෝකය තුල ඇති වෙලා තියෙන තත්වයට මුහුණ දීමට ශක්තිමත් හැකියාවක් තියෙන ආර්ථිකයක් නෙවෙයි. It's a really fragile, very precarious economy that we inherited, an economy in a deep state of crisis. එතකොට ඔබ සියලු දෙනා දන්න පරිදි IMF එකක් මැදිහත් වෙලා 17 වෙනි වතාවට අපේ රටට ඒ ගෙනාපු IMF agreement එකක් තමයි අපි රට බාරගත්තේ. එතකොට අපේ මූලික අපේ අරමුණක් උනේ විශේෂයෙන්ම මේ වගේ විශාල දේශපාලන පරිවර්තනයක් සිදු වෙලා තියෙන මොහොතක් තුල ආර්ථිකය පිළිබඳ ඇතිවෙන බය ආර්ථිකය කඩා වැටෙයි ආර්ථිකය තවදුරටත් අර්බුදයකට යයි කියන ඒ තිබ්බ සැක දුරුව කරලා යම්කිසි ස්ථාවරත්වයක් රටට ලබා දෙන්න තමයි අපේ ආර්ථික පැත්තෙන් අපේ මූලික වගකීම සහ අපේ මූලික පරමාර්ථය උනේ. ඒකත් අපිට කරගන්න හැකි වෙලා තියෙනවා. ආර්ථිකය පිළිබඳ ජනතා විශේෂයෙන්ම මේ පරිවර්තනය තුලින් විශාල කඩාවැටීමක් ඇති වෙයි සහ අපේ විරුද්ධවාදීන් ඒ මතයත් අපි පිළිබඳව ගොඩ නැගුණා මේගොල්ලෝ බලයට ආපු ගමන් ආර්ථිකය කඩාවැටෙයි කියලා.
අන්න ඒ තිබ්බ බයත් ආර්ථිකයේ තිබ්බ අස්ථාවරභාවයත් අපිට යම් තාක් දුරකට නැති කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ පළවෙනි කාර්තුව තුල ආර්ථික වර්ධනය 4.5කට අපි ලබාගෙන තියෙනවා. ඒක IMF එක කියපු ආර්ථික වර්ධනයටත් වඩා ඉහළ ආර්ථික වර්ධනයක් මේ පළමුවෙනි කාර්තුව තුල අපි ලබාගෙන තියෙනවා. මේ වෙනකොට macro economic stability කියන එක රට තුල ඇති කරගන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. නමුත් එතනින් නෙවෙයි අපේ මේ ආර්ථිකය හදා ගැනීමේ දුෂ්කර දුර මග එතනින්ම අපිට ඉවරයි කියලා හිතන්න බෑ. කරන්න වැඩ තව බොහොමයක් ඉතුරු වෙලා තියෙනවා. විශේෂයෙන්ම ග්‍රාමීය සංවර්ධනය, ග්‍රාමීය දරිද්‍රතාවය නැති කිරීම සඳහා අපි ගත යුතු පියවර ඒක තමයි අපේ දැන් මේ අවුරුද්ද තුල අපේ විශේෂයෙන් අවධානය අපි යොමු කරලා තියෙන්නේ. අපි බලයට එනකොට ඒ අපේ මැතිවරණ වේදිකා තුලත් ඊට කලිනුත් අපි අවධාරණය කරපු දෙයක් විශේෂයෙන්ම අනුර සහෝදරයා අපේ ජනාධිපති දිගටම කියපු දෙයක් තමයි අපේ ආර්ථිකය ස්ථාවර කරන්න නම් ආර්ථිකය ශක්තිමත් කරන්න නම් ආර්ථිකයට resilient economy එකක් හදන්න නම් නිෂ්පාදන ආර්ථිකයක් කරා යා යුතුයි කියන එක. ඒ කියන්නේ ස්ථාවර පදනමක් මත සහ අසමානතාවය අඩු කරන විදිහේ විශේෂයෙන්ම ග්‍රාමීය ආර්ථිකයත් අපේ ආර්ථිකය තුල ඇති වෙලා තිබ්බ ඒ සංවර්ධනය ඇති වෙලා තිබ්බ විෂමතා අඩු කරන ශක්තිමත් ආර්ථිකයක් අපි ගොඩනැගිය යුතුයි කියන පරමාර්ථයෙන් තමයි අපි වැඩ කරලා තියෙන්නේ. අපේ බලාපොරොත්තු උනේ සහ අපේ පරමාර්ථය උනේ ඒ සඳහා දැන් වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරමින් යනවා. නමුත් අපිට යන්න විශාල දුරක් තියෙනවා. අපේ රටේ ආර්ථිකය දිහා බලනකොට විශේෂයෙන්ම අපිට ඇති වෙලා තියෙන අස්ථාවරභාවයත් විෂමතාවයත් ඒ දීර්ඝකාලීනව අපේ ආර්ථිකයේ ස්ථාවරත්වයට ඉතාමත්ම ඍණාත්මකව බලපාපු කරුණු ඒ සඳහා අපිට මැදිහත් වෙන්න තමයි අපි දැන් මේ ඊළඟ අදියර තුල අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අපි හිතනවා මේ ළඟදී මේ මාස දෙකකට කලින් තිබ්බ පළාත් පාලන මැතිවරණය හරහා පළාත් පාලන ආයතන වලත් බලය තහවුරු කිරීම හරහා අර බිම දක්වා ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීමේ ඒ යාන්ත්‍රණය අපිට නිවැරදිව හදා ගන්න පුළුවන් වෙයි කියන විශ්වාසය අපිට මේ වෙලාවේ තියෙනවා. එතකොට ඒ වගේම තමයි ඒ ආර්ථික ඒ ක්‍රියාමාර්ග තුල අපි උත්සාහ කරන්නේ රට තුල ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය කියන එක ඇති කරන්න. ඒ කියන්නේ සියලු දෙනාටම සහභාගී වෙන්න පුළුවන් විදිහේ ආර්ථිකයක්, සියලු දෙනාටම තමන්ගේ සහභාගීත්වයට සරිලන විදිහේ ප්‍රතිලාභ ලැබෙන ආර්ථිකයක් ගොඩනගන එක තමයි අපි ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය කියන එකෙන් අපි අදහස් කරන්නේ. ඒ වෙනුවෙන් තමයි අපි මේ වෙනකොටත් වැඩ කරන්නේ. තුන්වෙනි එක තමයි මගේ පුද්ගලික අදහස නම් අපිට එහෙම කිව්වොත් අමාරුම කොටස ඒ හැබැයි වැදගත්ම කොටසක් හැටියට මම දකින්නේ. රට මේ අපේ ලංකාව තුල මේ අපි බලාපොරොත්තු වෙන පරිවර්තනය. මෙතුමා කිව්වා you talked about you wanted a beautiful country, a country that you could retire happily to return. All of you want to come back and retire in Sri Lanka. එහෙම retirement home එකක් ගැන විතරක්ම ලංකාව ගැන හිතන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා. Please don't think of us only as a destination for old people, but nevertheless, I understand what you mean, right? And I think that's very clear. සියලු දෙනාටම ජීවත් වෙලා ඉන්න පුළුවන්, සතුටින් ඉන්න පුළුවන් රටක් ගැන ඔබතුමා
ඒ කියපු අදහස that hope that you express cannot be realized only through a political change. දේශපාලන පරිවර්තනයකින් විතරක් ආණ්ඩුවක් වෙනස් වුණ පළියටම ඒක සිද්ධ වෙන්නේ නැහැ. අපේ රට තුල ඇති වෙලා තියෙන මේ සමාජ අර්බුදය දේශපාලන අධිකාරයේ අර්බුදයක් පමණක් නෙවෙයි. අද වෙනකොට ඒක සමාජ අර්බුදයක්. ඒක සියලුම ජීවිතවලට බලපානවා. ගෙදරට බලපානවා, ගමට බලපානවා, නගරයට බලපානවා, වැඩ කරන තැනට බලපානවා, හැම තැනටම බලපානවා. අපේ රටේ දරුවෙක්ට පාසලකට යනකොට දැනෙන අනාරක්ෂිතභාවය. අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට දරුවෙක්ව ඉස්කෝලේට බාර දීලා සැනසීමෙන් ඉන්න බැරි බව. වැඩ කරන තැනකට ගිහිල්ලා ඒත් එතන මුණ දෙන ප්‍රශ්න. පාරේ යනකොට දැනෙන අනාරක්ෂිතභාවය. වයසට ගියයින් පස්සේ Tamanට මොකද්ද වෙන්නේ කියන එක ගැන දැනෙන අවිනිශ්චිතභාවය. මේ සියල්ලම අපේ අර්බුදයේ කොටසක්. එතකොට ඒ අර්බුදය විසඳන්න නම් ආණ්ඩු බලය වෙනස් වීම පමණකින් ඒක සිද්ධ වෙන්නේ. ඒකට අවශ්‍යයි විශාල සමාජ පරිවර්තනයක්. ඒ සමාජ පරිවර්තනය අපි හිතන විදියට වැදගත් කොටස් ගණනාවක් තියෙනවා. දේශපාලන අධිකාරිය අනිවාර්යයෙන්ම ඒකේ කොටසක්. Yes, the political culture, the political establishment needs to change. හැබැයි ඊට එහා ගිහිල්ලා මෙතන අවශ්‍ය වෙනවා මේ පරිවර්තනයට එකඟ වෙන මේ පරිවර්තනය වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් රාජ්‍ය යාන්ත්‍රණයක් අවශ්‍යයි. කියන්නේ රාජ්‍ය සේවයක් ඒහා සමානව අර දේශපාලන සංස්කෘතිය තුළ ඇති වෙලා තියෙන වෙනස. කියන්නේ දේශපාලන නායකයන් මහජන නියෝජිතයන් ජනතාවාදී වෙනවා වගේම රාජ්‍ය සේවයක් ජනතාවාදී විය යුතුයි. ඒක සිද්ධ වෙන එක දේශපාලන අධිකාරිය වෙනස් වුණු පමණින් ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඊට වඩා වඩා ජනතාවාදී වෙන රාජ්‍ය සේවයක් ගොඩනගන එක අපේ මම හිතන්නේ අපි මුණ දෙන විශාල අභියෝගයක්. තුන්වෙනි එක තමයි සමාජ පරිවර්තනය. සමාජ පරිවර්තනය කියලා කියන්නේ අපි සියලු දෙනා එකතු වෙලා අපේ හදවත් තුල අපි මේ වගේ රටක් බලාපොරොත්තු වෙන එක විතරක් නෙවෙයි. එහෙම රටක් හදාගන්න අපි සියලු දෙනාම කොහොමද දායක වෙන්න ඕනේ කියන එක ගැන අපිට හිතන්න වෙනවා. එතකොට අපි කොච්චර දේශපාලඥයන්ට බැන වැදුනත් ඉතාමත්ම නිවැරදි ලෙස බැන්න උනා නීතියට ගරු කරන්නේ නැහැ කියලා පුරවැසියන් හැටියටත් අපි නීතියටද ගරු කරනවද නැද්ද කියන එක ගැන අපිට හිතන්න වෙනවා. ඒක මම හිතන්නේ ඔබ විශේෂයෙන් මෙහි ඉඳලා එහාට ගියාම ඔබට ඒක දැනෙනවා ඇති. පාරේ යනකොට කොහොමද යන්නේ? වාහන එලවනකොට කොහොමද යන්නේ? මට හැමතිස්සෙම පුදුම වෙන්නේ. නිකන් සරල උදාහරණයක්. මට හැමතිස්සෙම පුදුම වෙන්නේ එම ලංකාවේ එලවනම ඩ්‍රයිවර් තමයි පිට රටකට ගිය ගමන් හරිම නීතිගරුක වෙන්නේ. හරි එම රියදුරාම මොකද ලංකාවට ගොඩ බැස්ස ගමන්ම සියලුම නීති කඩන්නේ. නේ එකම රියදුරු මහත්මයා හෝ මහත්මියනේ. නේද? ඉතින් කොහොමද මේ දේවල් සිද්ධ වෙන්නේ? ඇයි අපි හිතන්නේ අපි පිට රටකට ඇවිල්ලා කිසි දවසක කරන්නේ නැති දේවල් ලංකාවට ගියාම බය නැතුව අපි එහෙම කරන්න පුළුවන් කියලා හිතෙන එක කොතනින්ද එන්නේ? නේ? එතකොට ඒ කියන්නේ එතන පුරවැසියන් තුලත් යම් වෙනසක් ඇතිවිය යුතුයි. ඒක මම කියන්නේ මම තනි පුරවැසියාට නෙවෙයි මම ඒකට වැරද්ද පටවන්නේ. ඒ සිස්ටම් එක මම හිතන්නේ අවභාවිතා වෙච්ච වචනයක්. නමුත් මම ඒක නැවත වතාවක් කියන්නේ සිස්ටම් එකක් තුලින් අපිව නීතිගරුක වෙන්න හෝ සහකම්පනයක් ඇති ජනතාවක් වෙන්න හෝ අනේකා ගැන හිතන ජනතාවක් වෙන්න පුළුවන් පරිසරයක් අපි හදලා නැහැ. අපි එකිනෙකා එක්ක මේ ගැටෙන්න අවශ්‍ය සාධක තමයි අපි සමාජය තුල ප්‍රවර්ධනය කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ සමාජ පරිවර්තනය පුරවැසියා තුල සිද්ධ විය යුතු වෙනස අපි දකිනවා අත්‍යවශ්‍ය දෙයක් හැටියට අර මෙතුමා බලාපොරොත්තු වෙන මෙතුමාට කවදා හරි
ඇවිල්ලා සතුටින් විශ්‍රාම ගන්න පුළුවන් රටක් හදන එකේ ප්‍රධාන සාධකයක් හැටියට අපි දකිනවා. ඉතින් ඒ නිසා ඒ සමාජ පරිවර්තනයේ තීරණාත්මක කාර්යභාරයක් අපි හිතනවා අධ්‍යාපනය තුලින් තමයි සිද්ධ වෙන්න ඕනේ. අපේ පරක්කු වැඩි නම් වෙනස් වෙන්න පරක්කු වැඩි නැහැ කියලා මම හිතනවා. අපිටත් වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ වෙනස ඇත්තටම ක්‍රියාත්මක කරන්න පුළුවන් අර අපිට ඒ රට හදන්න පුළුවන් පුරවැසියා බිහි කරන්න පුළුවන් විදිහේ අධ්‍යාපනයක් අපේ රට තුල අවශ්‍යයි. එතකොට ඒක අර අධ්‍යාපනය කියන එක උදෙක් තමන්ගේ ගොඩ යෑමට පමණක් තියෙන දෙයක් නෙවෙයි. සමාජයක් රටක් ගොඩ යන්නේ හොඳ අධ්‍යාපන ක්‍රමයක් තුල කියන ඒ විශ්වාසයත් එක්ක තමයි අපේ ආණ්ඩුව අධ්‍යාපනයේ පරිවර්තනය වෙනුවෙන් වැඩ කරන්න ආරම්භ කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට අවශ්‍යයි පූර්ව ළමා විය අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වාම දරුවන්ට අපේ තරුණ තරුණියන්ට සමාන ප්‍රවේශය තහවුරු කරන්න විතරක් නෙවෙයි. ඒක අපේ නිදහස් අධ්‍යාපන ක්‍රමය තුලින් බොහෝ දුරට අපිට ඇති කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ සමාන ප්‍රවේශය විතරක් නෙවෙයි, equal access විතරක් නෙවෙයි. ඒ ප්‍රවේශය තුලින් ලැබෙන අධ්‍යාපනයේ ගුණාත්මක භාවයත් සමාන විය යුතුයි. ඔබ දන්නවා ඇති අපේ රටේ පාසල් තියෙනවා 10096ක්. හැබැයි අපේ දෙමව්පියන් පොර කන්නේ ඒ 10096න් පාසල් 394කට විතර Tamanගේ ළමයව දාගන්න. හරි. ඒක මොකක්ද ඒකෙන් කියන්නේ? මේ අධ්‍යාපන පද්ධතිය තුල තියෙන විෂමතාවය. අපේ විශ්වවිද්‍යාල පද්ධතිය තුල උපාධි පාඨමාලා දහස් ගණනක් ඇති. හැබැයි අපේ දෙමව්පියෝ දඟලන්නේ සියලුම දරුවන් වැඩිම වුණොත් පාඨමාලා 3කට කොහොම හරි යොබා ගන්න. එක්ක වෛද්‍යවරයෙක් වෙන්න, එහෙම නැත්නම් එන්ජිනියර් කෙනෙක් වෙන්න, එහෙකත් බැරි වුණොත් ලෝයර් කෙනෙක් වෙන්න. හැබැයි අපේ විශ්වවිද්‍යාලවල පීඨ තියෙනවා ඊට වඩා. ඩිප්ලෝමා ප්‍රෝග්‍රෑම්ස්, ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් ඕන තරම් තියෙනවා. ඇයි? ඒ කියන්නේ අපේ අධ්‍යාපනය තුලින් අපි දරුවන් හිර කරලා තියෙන්නේ. ඒගොල්ලෝ නිදහස් කරලා නැහැ. අපේ නිදහස් අධ්‍යාපනයක් තිබ්බට අපේ අධ්‍යාපනය නිදහස් නැහැ. බුද්ධිමය නිදහස නැහැ. හිතන විදියේ නිදහසක් නැහැ. ළමයින්ට ලෝකෙ විවුර්ත කරලා දීලා නැහැ. අපි ළමයි මේක තුල තවත් හිර කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ බලාපොරොත්තු වෙන පරිවර්තනයේ, සමාජ පරිවර්තනයේ විශාලම කොටස අපි හිතනවා අධ්‍යාපනය තුලින් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසාම තමයි අපේ මංගල අයවැයෙම ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයක් අධ්‍යාපනය වෙනුවෙන් අපේ ජනාධිපතිත් මුදල් ඇමතිත් වන අග්‍ර සහෝදරයා අනුර කුමාර දිසානායක ජනාධිපති වෙන් කළා තියෙන්නේ. ඉතින් ආරම්භයක් අපි අරගෙන තියෙනවා, කරන්න වැඩ ගොඩක් තියෙනවා. අත ගැහුවා විතරයි අපිට තියෙන විශේෂ අභියෝගයක් මම හිතන්නේ මේ පහුගිය කාලය තුල වෙච්ච දේවල් සියල්ලම එක්ක අපේ ආයතන පද්ධතිය කපිද වැටීම. එතකොට රටක් පවතින්න නම් ශක්තිමත් ආයතන අවශ්‍යයි. ඒ ආයතන දුර්වල වුණාම තමයි දේශපාලන අධිකාරිය බලය අතට අරගෙන ඒගොල්ලන්ට ඕන විදියට දේවල් කරන්නේ. ඒක දෙපැත්තක් තියෙනවා. එතකොට දේශපාලන අධිකාරියට ඕන විදියට හැසිරෙන්න ආයතන විනාශ කරනවා. මේක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ආයතන විනාශ වුණාම අර දූෂිත දේශපාලන සංස්කෘතියට පැවතෙන්නත් පුළුවන්. එතකොට දේශපාලනයේ පුද්ගලයන් වෙනස් වෙලා විතරක් මදි. මේ ආයතන ගොඩනගන්නත් ඕනේ. ඒක තමයි අපි මම හිතන්නේ මේ වෙලාවේ මුණ දෙන විශාලම අභියෝගය. නමුත් අපි මේ වැඩේ ආරම්භ කරලා තියෙනවා. අපි හිතනවා අර මේ සමාජ පරිවර්තනය වෙනුවෙන් බලාපොරොත්තු තියාගත්ත සියලු දෙනාම සහ ඒ බලාපොරොත්තු එක්ක බලාපොරොත්තු නිහඬව හදවත තුල තියාගත්ත යම්කිසි විදියට කොන්ෂන්ස් එකක් ඒ
හිතන මිනිස්සු සියලු දෙනාටම අවදි වෙන්න මොහොතක් මේ වෙලාවේ ඇවිල්ලා තියෙනවා. ඒ අවදි වෙච්ච මිනිස්සුන්ට වැඩ කරන්න පුළුවන් පරිසරයක් අපි ගොඩනගමින් ඉන්නේ. ඒ හරහාම තමයි අපි දකින විදිහට මේ අපේ රටේ ඒ වෙනස් මේ අපි ඔබ සියලු දෙනාගේම අදහස්වත් වෙන බලාපොරොත්තුවත් වෙන ඒ සමාජ පරිවර්තනය කරා අපිට යන්න පුළුවන් වෙන්නේ. අනිත් එක තමයි අපි හිතනවා අපිට ඓතිහාසිකවම වරමක් වගකීමක් ලැබිලා තියෙනවා බෙදී වෙනුණු රටක් එකමුතු කරන්න. ඒ කියන්නේ තමන්ගේ සියලුම අනන්‍යතාවලට ගරු කරන එකිනෙකාව රැක ගන්න පුළුවන් එකිනෙකාව ආරක්ෂා කරමින් සුරක්ෂිත සමාජයක් ගොඩනගන්න කිසි කෙනෙක්ට අපේ රට තුල දෙවැනි පුරවැසියෙක් ලෙස හැංගෙන්නේ නැති වෙන a country where no one feels that they are unimportant or that they are second class citizens. This is the kind of society we want to build. We feel that there is a historical opportunity to do that, something that we have failed to do since independence, and that is something we feel is a historical responsibility at this time. තවදුරට කතා කරන්නේ එතනින් මම නතර කරලා සාකච්ඡාවට එකට කාලය ඉතුරු කරන්න කියලා මම යෝජනා කරනවා. නැවත වතාවක් I want to thank all of you